ආනයන ආදේශන නිෂ්පාදන අපි ඉස්සරහට ගන්න ඕන. ඒක අපේ මූලික දෙයක්. දැනට අපි ගෙන්න නැති දේවල් ටිකක් නාමල් එමතුමා කිව්වා. දැන් අපි ඉස්සර කියනවනේ කතාව රටවටේම මොහොත. ඒත් සමන් ගේන්නේ පිට රටින්. කාලයක් තිස්සේ අපි කියපු එක. ඉතින් අපිට දැන් සතුටුයි අපේ රටට සමන් පිට රටින් ගේන්නේ නැහැ දැන්. හැබැයි මේවා ප්‍රවෘත්ති නෙමෙයි. 99ක් හොඳ වැඩ වෙනකොටත් කොතන හරි ඇදය තමයි ලංකාවේ ප්‍රවෘත්ති කියලා කියන්නේ. අමාත්‍යාංශයක තියෙන ඇදී. අරකට කියලා 99ක් හොඳට යනවා. නමුත් එක ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒකටත් මැදිහත් වෙන්න. එහෙම යන්නේ නැහැ. එහෙම යන්නේ නැහැ. රටේ ගොඩ ගන්න හදන්නේ ඔක්කොම ඍණාත්මක දේවල්. ඍණාත්මක දේවල්. ඒ නිසා අපි මේක ධනාත්මකව ගමු. ධනාත්මකව ඉස්සරහට ගෙනියමු. අපේ ජාතික නිෂ්පාදනයේ අවශ්‍යතාවයක් අපි මේක සම්පූර්ණ කරගමු. ඇත්තටම ගොවි ජනතාව නිකන් කල්පනා කරාට මේක තමන් වෙනුවෙන් කරන්නේ වගා කරන්නේ නිෂ්පාදනය කරන්නේ කියලා ඒක ඇත්ත වගේම ඒකට තව කැලලක් තියෙනවා. තමන් කරන නිෂ්පාදනයෙන් ජාති කුමනාවකුත් ඉෂ්ට වෙනවා. ඒ නිසා තමයි අපි ගොවියෝ ජාතික සම්පතක් විදියට සලකන්නේ.